වර්තමානයේදී පවතින ආර්ථික උණුසුම් තත්ත්වයන් හේතුවෙන් සංචිත බැංකුවේ පොලි අනුපාත අඩු කිරීමක් න්‍යාන්වර මාසයේදී අපේක්ෂා කළ නොහැකි බව විශ්ලේෂකයින් පවසනවා. විදුලි බිල්පත් බිල ඉහළ යාම ඊට ප්‍රධාන හේතුවක් බව පෙන්වා දෙන විශ්ලේෂකයින් සඳහන් කරන්නේ ක්වීන්ස්ලන්ඩ්, බටහිර ඔස්ට්‍රේලියාව සහ තස්මේනියාව වැනි ප්‍රාන්තවල අධිකාරී සහන අවසන් වීමත් ඇතැම් ප්‍රාදේශීය බල ප්‍රදේශවල රජයේ විදුලි සහන ලැබීමත් හේතුවෙන් මෙම මිල ඉහළ යාම සිදුව ඇති බවයි. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාලය ප්‍රකාශ කළ නවදත්ත අනුව ජනතාව විසින් දිනපතා භාවිතා කරන භාණ්ඩ සහ සේවාවන්ගේ මිල වෙනස් වීම ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාලය ප්‍රකාශ කළ නවදත්ත අනුව ජනතාව විසින් දිනපතා භාවිතා කරන භාණ්ඩ සහ සේවාවන්ගේ මිල වෙනස් වීම මැලිනේ දර්ශකයෙහි වර්තනයක්ද පෙන්නුම් කර තිබෙනවා. සංචිත බැංකුව විසින් මූලිකව සලකා බලන ට්‍රේඩ් මීන් දර්ශකයක මේ දිනවල 1.0කින් ඉහළ ගොස් ඇති අතර එයද ආර්ථිකයේ උණුසුම් ප්‍රතිඵලයක් බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. මෙම ට්‍රේඩ් මීන් දර්ශකයේ සීමාව ලෙස සංචිත බැංකුව විසින් සලකනු ලබන්නේ 2.3 අතර සංඛ්‍යාවක් වුවද එය නෙවන විට වසරකට 3.0 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සංචිත බැංකුව විසින් නවැම්බර් මාසයේ පොලි අනුපාත අඩු කිරීමක් සිදු නොකරනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයෙකු වන එෆී සහෝස් පවසන්නේ.